හා යාළුවනේ කොහොමද ඔයාලට මං අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ හරියම ලේසියෙන් පුංචි රුපියල් 20කින් පටන් එන දින 100ක් ඇතුළත ලක්ෂයක් ඉතුරු කරන්න පුළුවන් පොඩි ක්‍රමයක් ගැන. ඉතින් මෙන්න මේ මැජික් බොක්ස් එකට පුළුවන් අපිට ඒ දේ කරලා දෙන්න. අපි කොච්චර ඉතුරු කරන්න ඕනි කියලා හිතුවත් අපි අපේ අතින් නොදැනුවත්ව මුදල් වියදම් වෙනවා. ඒ නිසා අපිට මුදල් ඉතිරි කරන්න ටිකක් අමාරුයි. මෙන්න මේ විදිහට කරලා බලන්නකෝ. ඔයාලටත් ආස හිතේ. ටික කාලයක් මේක කරගෙන යනකොට අපිට මේකට ආස හිතෙනවා. ඉතින් අපි ඒ නිසා මේක ආස හිතෙන විදිහට හදා ගන්න ඕනේ. එහෙනම් අපි යමු කොහොමද මම මැජික් බොක්ස් එක හදාගන්නේ කියලා බලන්න. මේ විදිහේ ලොකු බොක්ස් එකක් ඔයගොල්ලෝ ගාව ලොකු බොක්ස් එකක් තියෙනවා නම් ඒ බොක්ස් එකක් ගන්න. මම නම් ගත්තේ සාමාන්‍ය පොඩි එකක්. ඉතින් මේ විදිහට බොක්ස් එකක් අරගෙන ඒක රැප් කරලා ටිකක් ලස්සන වෙන්න අපි කරන වැඩේ පිළිවෙල වෙන්න ටිකක් මම මේක රැප් කරගත්තා. මුදල් කියන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක් නේ. මේ කාලේ වන විට නම් මුදල් අගහිගකම් අපි හැමෝටම දැනෙනවා. ඉතින් අපේ පුංචි වැඩ අපිට ගොඩක් අතපසු වෙනවා. ඉතින් ආහාර පාන බෙහෙත් හේත් බබාලගේ වැඩ ඒ වගේ වියදම් වලට ගියාම මුදල් අපිට ඉතුරු කරගන්න ගොඩක් අමාරුයි. ඉතින් මේ ක්‍රම භාවිතා කරලා අපේ පුංචි හීන හැබෑ කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට උඩට කොටු 10කුත් පල්ලෙහාට කොටු 10කුත් ගහගෙන කොටු 100ක් වෙන්න මේක හදාගත්තා. ඊට පස්සේ 20 ගුණාකාර වලින් මේක 2000 වෙනකම්ම මම ලියා ගන්නවා. එහෙම තමයි මේකේ ක්‍රමේ යන්නේ. 20 40 60 ඒ වගේ මම ලියා ගන්නවා. ඉතින් බලමු මම කොහොමද මේක ලියාගත්තට පස්සේ කියලා. ඔන්න මම දැන් මේකේ සම්පූර්ණම 2000 වෙනකන් කොටු 100 ලියාගෙන තියෙන්නේ. 20 40 60 80 200 දක්වා උඩටත් පල්ලෙහාට 2000 වෙනකනුත් මම මේක ගානට ලියාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලොත් මේක ලියා ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක බොක්ස් එකට අලව ගන්න. තව ඉතින් මේකට ඔයගොල්ලන්ට දාන්න පුළුවන් වින් කියලා දාලා ලක්ෂය කියලා ලියලා එහෙම හදා ගන්නත් පුළුවන්. ඉතින් මම කරේ මේ ක්‍රමයට. දැන් මේක මම බොක්ස් එකට ඇලෙව්වා. මට වුණ පොඩි වැරැද්දක් ගැන මම ඔයගොල්ලන්ට කියන්නම්. මීට වඩා ටිකක් ලොකු ඉඩකඩ තියෙන බොක්ස් එකක් ඔයගොල්ලෝ ගන්න. එතකොට ඔයගොල්ලන්ට මේකේ ලස්සන හෙඩ් මාතෘකාවක් දාලා සේවින් කියලා දාලා ලස්සනට මේක හදා ගන්න පුළුවන්. ඒත් එකම මෙන්න මේ ගම් ගාලා අලවනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හාෆ් ෂීට් එකක මේක අලවන්න. එතකොට මේ වගේ ගම් ගෑවිලා තියෙන්නේ නැහැ. ඉතින් මේකට දැන් ඇන්දොත් නම් ගොඩාක් ගම් තියෙන හින්දා ඉරෙන්න බලනවා. ඉතින් මං කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක කරනවා නම් ලොකු බොක්ස් එකක ඉඩකඩ තියෙන බොක්ස් එකක හාෆ් ෂීට් කොලයක මේක ඇඳලා කරන්න. මේ විදිහට කරන්න එපා. ඉතින් මට උන ලොකු වැරැද්දක් මේක. දැන් මේ වෙලාවේ මං ආයි මට බොක්ස් එකක් හොයන්න නැති හින්දා මම මේ විදිහට හදා ගන්නවා. ඉතින් තමන්ට පහසු විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මම කළේ මෙන්න මේ විදිහට. එහෙනම් දැන් අපි යමු මේකට සිදුරක් හදාගන්න. අපි සල්ලි දාන්න නම් මේකට සිදුරක් හදාගන්නත් එපයි. අපි බලමු මම කොහොමද මේ සිදුර හදාගත්තේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට පොඩි සිදුරක් මම හදාගත්තා බ්ලේඩ් එක පාවිච්චි කරලා. ඉතින් මම මුදල් වලට හානියක් වෙන්නේ නැති වෙන්න වටේට සෙලෝ ටේප් කෑල්ලකුත් ගහගත්තා. නැත්නම් අපිට මුදල් වලට අපේ ඩැමේජ් එකක් වුණොත් බැහැනේ ඉතින් අපිට පාවිච්චි කරන්න. මේක එකතු වුණාට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම සිදුරත් හදාගත්තේ. ඉතින් බලන්නකො මම ඔය කිව්ව වැඩේ තාමට වෙලා තියෙන්නේ. ගම් ටික ඔක්කොම මේව වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ලොකු හාෆ් ෂීට් කොලයක මේ වැඩේ කරන්න. ඉතින් එතකොට මේ වගේ වෙන්නේ නැති වෙයි. අනික ගම් ගන්නකොට ගොඩාක් ගන්නත් එපා. ඉතින් මගේ අතින් උනේ ලොකු මිස්ටේක් එකක්. ඉතින් ඔයගොල්ලෝ මේ වැරද්ද හදාගෙන ඔයගොල්ලෝ ඒ විදිහට කරන්න හරියට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බොක්ස් එකේ වැඩේ නම් දැන් ඉවරයි. දැන් අපි බලමු ගිහින් මේකට කොහොමද අපි සල්ලි දාන්නේ කියලා. සල්ලි ඉතුරු කරන්නේ මේකට සල්ලි දාන ක්‍රමයක් තියෙනවානේ. ඉතින් අපි බලමු මේකට කොහොමද අපි සල්ලි දාන්නේ කියලා.
දැන් අපිට දවස ගානේ දාන්න පුළුවන් ඔයාලගේ පර්ස් එකේ ඉතුරු වෙලා තියෙන විදිහට තමයි මේක කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාට අද දාන්න පුළුවන් රුපියල් 600ක්, රුපියල් 700ක් වගේ ගාණක් නම් ඒ ගාණ අරගෙන ඒක බොක්ස් එක ඇතුළට දාලා ඒ සංඛ්‍යාව ඉස්සරහින් කතරයක් ගහගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපි මේ වැඩේ කරන්නේ. තමන්ට හොඳ ආදායමක් තියෙන දවසට මේකේ වැඩිපුර සංඛ්‍යාවල් පුරව ගන්න ඕනේ. ඒ කිව්වේ වැඩි අගයන් පුරව ගන්න ඕනේ කියලා. ඉතින් පුංචි බිස්නස් එකක් කරන කාන්තාවන්ට නම් මේ ක්‍රමය ගොඩක් වැදගත්. ඒ වගේමයි දවසේ පඩි ගන්න අයටත් මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි වගේ මාසිකව පඩි ගන්න කෙනෙක්ට මේක කොහොමද කරගන්නේ කියලා තමයි මම දැන් කියලා දෙන්නේ. මාසික පඩි ගන්න කෙනෙක් නම් ඔයා මුලින්ම මාසේ පඩි ගත්තු ගමන්ම මේකේ 2000, 1900, 1800 වගේ සංඛ්‍යාවල් ඉක්මනින්ම පුරව ගන්න ඕනේ. මොකද අපේ මුදල් අතේ තියෙනකොට ටක් ගාලා මේකේ වැඩි අගයන් පුරව ගන්න ඕනේ. පස්සේ අපිට පුළුවන් මාසේ මැද අග වෙනකොට 200, 300, 400, 100 වගේ සංඛ්‍යාවල් ඉක්මනින් පුරව ගන්න. ඉතින් මෙන්න මේ විදිහට කොටු ටික දවස් 100ක් ඇතුළත පුරව ගන්නතොත් තමයි අවසානයේදී ඔයගොල්ලන්ට ලක්ෂයක් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මැජික් මනි බොක්ස් එක හදාගන්නේ. තමන්ට පුළුවන් විදිහට මේක හදාගන්න පුළුවන්. තමන් ගාව තියෙන ද්‍රව්‍ය වලින් මේ දේ කරගන්න. ඉතින් ඉක්මනින්ම කම්මැලි නැතුව බල ඉන්න නැතුව මේ දේ හදාගත්තොත් ඔයගොල්ලන්ටත් තමන්ගේ පොඩි වැඩ ටික කරගන්න මේ පුළුවන් වෙනවා. ඉතින් අදත් වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න.